Mr. V. ඔයා හරියටම ටාගට් එකට බෝලේ දැම්මොත් අරේ ඔයාට සල්ලි හම්බ. Biburaka and one idea. Thank you. Why Can the Hello good morning රත්තරන් යාළුවනේ අපි අද යන්නේ පොඩි ගමනක් පොඩි නෑ අද ලොකු ගමනක් තියනවා යන්න. ඉතින් බලන් ඉන්න අපි යනවා BMW යන්නේ යාළුවනේ. නියමයි ඉතින් ඔයාලා දන්නවද යාළුවනේ දැන් අපේ රුටීන් එක. අර මුලින්ම යන්නේ කොහටද? දැනි යනවා ගන්න. හරිද? ඊට පස්සේ ඌ ගත්තට පස්සේ අදත් අරු වෙනවා කිව්වා. මොඩේ ඊට මේ දවස්වල වැඩලා හැල්ලු පන්නතර කඩේ ඉඳන් මේ දවස්වල අපිත් එක්ක යන්නේ නේද යාළුවනේ? දැන් ගෙදරින් හම්බු. අපි ආව අම්මා දැනිවල්ල අඩුවට කල්සමක් හම්බ දෙන්නේ. යාළුවනේ ඔයාලා කියන්නේ දැනිවල්ල වර. මේ ඉන්නේ ඩැඩිවල්ල. මේ පියුම් කාර්යයක් වෙනවද සංසාර උඹලා ගමට ඊමේල් නෙමෙයිද? ඕකේ යාළුවනේ let's go. අරුත් වෙනවා කක්ක වෙන්න. මේ පාන්නේ මේර බල්ලගේ ලුණු මොකක්ද දාලා තියෙන්නේ? ඒක කරගන්න. ඒක නෙවෙයි දාලා තියෙන්නේ. ගිහින් හැන්න දෙක. ඕකේ යාළුවනේ අපි යනවා මං අපේ ගමන ඉතින් ඔයගොල්ලෝ දන්නවා තාම ඔයගොල්ලෝ දන් ටික තමයි කරන්නේ අපි. ඊළඟ දවසේ නම් අලුතෙන් කරන්න ගන්න කියන්නේ මම මුංගේ ගෙදරින් ඉඳලා වගේ පටන් ගන්නවා. හැමදාම එකම විදිහට මුංගේ පාඩම්. කොහෙද ඉන්නේ? අපෝ සෙට් නෑවන් ඊයවන් දැන් ලෝකෙම දන්නවා ඔබ දැන් ලට් එකේ ඉන්නේ කියලා. ඊයවන් ඔයාලට ඒ කකියාලු ඉන්නවද යාළුවෝ? good morning ගේබන්. හැමදාම වැඩක් දාගත්ත ඒ තුදේ බා. good morning ගේබන්. අයියේ සුබෝදෑසනා. කොහොමද ජීවිතේ? කක්ක දැම්මද? ඔක්කොම කොස්සයි. ඔයරනේ දන්නේ දුබෙක් කරනවා වල යනවා. අද වැඩක් නෑ ඔක් දාලා. ඉතින් උඹට සල්ලි දෙන්න ආතල් දෙනවා. ආතල් දෙනවා. ඔබ හිතුව ආරණාට කියලා. අනේ මේ හොදන් ආයේ. මේ කොහෙද? කොළුනේ. කොල්පේ පටි. අද මේ අනුරාධපුර යන තවදී මේ හිතොක් කළා මේ අවු වෙලි උඹ තාලා ගුව. ऐसा लोग किया लोग ये करेगा Shungara Humana Bhattacharya Delaharapana Sati Bhaktivedanta Kitti Kavina Atma Sanayati Nirvana Sanayati Nirvana Sanayati Nirvana What are you doing, man? Why are you sick? Go and work. Okay, madam. Hurry, madam. Hurry, madam. Hurry, madam. Sorry, madam. Shunga
ඒෂාන්ලු ආමෙන් අලුත් යද්දාලා. ඒෂාන්නේ Dining in Emirates business class? Did I say business class? I meant premium economy. මන්නගේ මගහරි ඇති මං ඉවරයි කියලා. මිනිහා මගේ වැරුණාද? එයිද? මල්ලි ඉතින් ඔන්න අද තියලා තියෙන ලංකාවේ ලොකුම වෝටර් පාක් එක පර්ල් බේ වෝටර් පාක් එකට තමයි අද තියලා තියෙන්නේ. ඉතින් අද vlog එක හරහා මම හිතන් ඉන්නේ ඔයාලත් එක්ක මේකේ තියෙන හැම එකක්ම එන්ජොයි කරලිවලා වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මට හිතෙන පොඩ්ඩක් අර වතුරත් එක්ක පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මම ස්විමින් එහෙම ගියාට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න කලින් ඇවිල්ලා නැහැ. ඉතින් මට හිතෙන වතුරත් එක්ක පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන කියලා ඒ හින්දා ආවා බණ්ඩාරගම තියෙන පර්ල් බේ වෝටර් පාක් එකට. ඉතින් දැන් ඔන්න ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන මෙතන මෙහි තියෙනවා කාටින් තියෙනවා ෂූටින් තියෙනවා අය වතුර ඒවා තියෙනවා කිඩ්ස් ඒරියා වෙනම තියෙනවා ආයි කැම කරනවා නම් ඒවා ඒරියා තියෙනවා වැඩ ගොඩක් තියෙන තැනක් හරියද අද නම් මේ හැමදේම එක්ස්පීරියන්ස් ගන්න තමයි බලන් ඉන්නේ එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න අපි යමු එහෙනම් පර්ල් බේ වෝටර් පාක් එකට ඉතින් අල්ල පර්ල් බේ එකට ආවට පස්සේ බලාගත්ත එක ඉතර තමයි මෙලා කවුන්ටර්ස් තියෙන්නේ. ඉතින් එතනට ආවම මුලින්ම ඔයාලට දෙනවා මෙන්න මේ වගේ බෑන්ඩ් එකක්. මෙන්න මේකේ තමයි ඔයාගේ සේරම ඇක්සස් තියෙන්නේ. මෙතන පොඩි QR කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ QR කෝඩ් එක කරා තමයි ඔයාලට මේකට ගියාට පස්සේ ඇක්සස් ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි එන යන්නේ. යාළුවන්ට පර්ල් බේ වගේ ආවම අපිට නැගින්න ඇඳුම් වලින්ම අපිට ඒ වගේ ඒරියා වලට යන්න බෑ. අපි අනිවාර්යෙන් ඩ්‍රෙස් චේන්ජ් කරගන්න ඕන. දැන් ස්විමින් කිට් එකක් වගේ අනිවාර්යෙන් අරන් ඉන්න ඕන. මේ වගේ තැනකට ඇවිල්ලා අපිට ඒවා ඇක්සස් කරන්න. ඉතින් කොටන් වගේ තියෙන ෂර්ට්ස් ෂෝට්ස් ඒ වගේ දේවල් කොහොමද යූස් කරන්න බෑ. අනිවාර්යෙන් ස්විමින් කිට් එකක් ගේන්න වෙනවා. මම ස්විමින් කිට් එකක් ගෙනාවා. අපි එන ඉක්මනින් ගිහිල්ලා මෙතන තියෙන චේන්ජ් රූම් එක ගිහිල්ලා නුව මාරු කරගෙන යා. යාළුවනි චේන්ජින් රූම් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකට මම ඉස්සෙල්ලාගේ QR කෝඩ් එක තියෙන්නේ. අතනින් බෑන්ඩ් එක ගද්දිම මේ QR කෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේක මේක ස්කෑන් කරලා ඉවරලා ඔයාලට කැමති කැබින් එකක් ගත්ත හැකි. දැන් අපි එක කරන් තියෙන්නේ අන්ලොක් කරා. ඉතින් මේකට ඔයාගේ වට්ටි ගන්න දාලා තිබ්බ හැකි. ආරක්ෂාව. එහෙනම් දැන් චේන්ජ් වෙන්න ඇගිනේ. යාළුවනේ ඔන්න චේන්ජ් වුණා. දෙගොල්ලෝ ගෙලින්ම ගිහිල්ලා අපිට ඇක්සස් තියෙනවා පූල් ඒරියා වල කැමති විදිහට සෙල්ලම් කළා පොඩ්ඩක් විනෝද වෙන්න. ඉතින් අර කොටන් වගේ බොත්තම් ෂිපර්ස් වගේ තියෙනවා දාගෙන යන්න බෑ. ඒක අපේ සේෆ්ටි එකම තමයි. දැන් හරි. ඔයාලා පොඩි වෙනසක් තියෙනවා පොඩි ඇප් එකක් එහෙම දාලා අස්තරක් තියගෙන ඉතලා ගැම්ම නැති කියලා හිතනවා. හරි 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 වැඩි වරණාවක් නැහැ. මම කොහොමද ලස්සනයි. අයියා. Our hearts beat to the city streets. මේ ඔයාලා පර්ල් බේ ආවට කමන්නේ වීඩියෝ කරන්න එන්න එපා. ඔව්. ගොඩාක් ඉන්ටරැක්ෂන් ගහලා අපි මේ අප්‍රූවල් අරගෙන කරගන්න ඕනේ. මේකද පර්ල් බේ? වත්තු ආවයි? නෑ. මොකෝ? නැන්ද ඉන්නවද? ඉන්නවද? ඔව් කිව්වා ඉතුරු මාම කිව්වා ඉක්මනට දැන් ඉගෙන. මේ ඉන්නේ අපේ ඇඩම් අයියේ කැමරාමන් මල්ලි. දෙන්නත් තමයි. ඕකේ ගයිස් ඉතින් ඔන්න අපි ආවා. උඩ යන්න තියෙන්නේ. වව්. ලස්සන ඒරියා එක. ස්පීඩ් ෆ්ලෑෂ්. මුලින්ම ඇවිත් තියෙන කිඩ්ස් ඒරියා එක ළඟට. ඒවාන ලස්සන. වව්. පොඩ්ඩක් අතන ඉදකට කතා කරමු යන්කෝ.
ඉතින් මාර ආදල්ලයක් තියෙනවා. දැන් යන්නේ කොහෙන්ද හිතා ගන්න බෑ. උඩිද යන්නේවත් තියෙනවා. ආයි කිඩ්ස් ඒරියා එකේ පූල් එකට තමයි යන්න පුළුවන් මං හිතන්නේ. යන්න දැන් ගොඩක් තියෙනවා. අපේ චරිත තමයි වීඩියෝ ගන්න නේද? ඉතින් දැන් මට හිතා ගන්න බැරුව ඉන්නේ යාළුවනේ කොතනින්ද පටන් ගන්න කියලා. මෙතන මාර අයිටම්ස් ගොඩක් තියෙනවා. අර උඩිද යන එක තමයි උටක්. දෙල්ලක් තියෙන්නේ. නිල වලවනේ. අපි පටන් ගමු පොඩ්ඩක් මේ අවුලිය රස් තියෙන දා පොඩ්ඩක් හිටියේ මේ කකුලෙන් ඇවිදින්න කරන්නවත් බෑ. වත්තල වැඩි. අපි ෂූස් දෙකක් අරන් ගානේ. පොඩ්ඩක් ඉඳලා පටන් ගමුනේ. යම්මා. 5 minutes later. යාළුවනේ ඉතින් අපි දැන් මේ හිනාවි උට්ට ගියාට ඇත්තටම දැන් තමයි අඬන්න වෙන මොහොත එන්නේ යන්නේ. මොකද මේ පර්ල් බේ එකේ තියෙන අමාරුව. ඒ කියන්නේ මාරාන්තික එකේ තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. මට හිතා ගන්න බෑ අද මොනවා වෙයිද කියලා. බලමු අපි. මේක තමයි මම හිතන් යන්නේ ඉන්නේ. එළියේදී ජීවිතේ මේක සුවර් නෑ. හරි. යන්නේද? හා? යන්නේ. New cap. මං ගෙදරින් ඉති බයත් තිබ්බේ නෑ මෙතනට ආවට පස්සේ මේ උසයි ඊටවල. ඔබට කොහොමද පවසන්න තියෙන්නේ? කියන්න දෙයක් නෑ. බ්ලොග් එක දැම්මොත් මං යාදින් ඉන්නවා. ඔබට කොහොමද පවසන්න තියෙන්නේ? අවසාන මොහොත මාගේ. පොරකේ දැස මානේ. අතන යන්නනේ. වේ නිකමට හරි අත දිගෑරියොත් මොකද වෙන්නේ? බ්‍රේක් කරේ. හරි. අර මේ පිච්චෙන මිනි පෙට්ටි දානවා. කොහොමද ඉන්නේ? අවුලේ කොටය. බක්කන. Go! Ready? Ready? Yeah. 3, 2, 1, go! Wally! Ini apa ada merah? Ini ada. නඩුවෝගේ මන්න කිව්වේ මගහරියද්දි මං ඉවරයි කියලා. මට බයිට අත් දෙකයි කකුල් දෙක එහෙම ලොක් කරන් ගිහලා අතෑරුණා. ඊට පස්සේ තමයි මැදම බ්‍රේක් කිව්වේ. හරි. guys ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම යන්නේ ස්පීඩර් එකකට. පොඩ එකට ගිහලා ඉතින් දාලා කොහොමද කියලා මම ගොඩක් ආසෙදී මට යන්න දෙන්නේ නැහැ වගේ. වින්දා. ඊට චිල්ඩ්‍රන් ඒරියාට ගිහලා කියලා බලමු මොනවද කියලා. එයා අයියා. මොල් එකක් තියෙන්නේ මුලින්ම. එහෙනම් අයියා. පොඩි ඇර යන්න පුළුවන් ඉතින් මම ලොකෙට් එකේ ගිහින් යන්න කියන්නේ නැහැ. නැත්නම් ඉතින් මේකත් පන් තමයි. මේක කරනවද? ඉතින් කට්ටියට රෙස්ට් එකක් තියෙනවා. රෙස්ට් එකක් ගත්තේ. උයි දෙගුරයි.
ඒචන් ටෙක්නික් කියන්න ගියා යාළුවේ. අර ටයිටැනික් සින්න දාන්න. ඔකුණට ගෑවෙන්නේ. අවඩියෙන් යන්න ගියාම ඇකිලා. මේකට තමයි ගැඹුරු කරන්නේ. අර ගෙල්ලම නෑ. පොඩ්ඩක් කියව මම ඒචන් ටෙක්නික්. ඒචන් ලොක්ස් යන්න ගියාම ඇකිලා. Karena balikin rutina guys, ya kita mau diangkat dulu. අපි වතුරට පොඩ්ඩක් යන්න යන්නේ. කැප් එක දෝ. කැප් එක ගන්න. මම යට ගිල්ලෙමු. Ya, begini. Iya. Ini benar ya. Kැප් එක දාන්න. පාල දියමු. කැප් එක දීලා නම් නේද? Abi iwara mali. Ada memang kita ada ni. Sudah, kita pun ada dah guys, हम देंगा भी आने ने लो फोन लेके आ रहे हैं ये मेरा रन फोन लेके आ रहे हैं अभी ये भैया हां और हम होने फाइट को कर ले पहुंच जाएंगे बट तेरा राइट एक दिन බලන්න අද රිවර්ස් මම මල්ලිට වාර දුන්නා මේ මල්ලිට ගෝ හැරෙන්නේ නැද්ද මල්ලිට වාර දුන්නා මේ වයිෆ් නෑ මෙයා ගහන්න ගන්නෑ මාව
මල්ලි මම මේක ත්‍යාගාන බොරුවට එනවා ගයිස් යමු එළියට යන්න ප්‍රමාණය වැඩි. මේ ඊශාන් උඩේ යන්න මොකක්ද තියෙන්නේ? ඔක බැලුවා. මොකක්ද? ඔක බැලුවේ නැහැ. වැඩක් නැහැ ඔක. ඔය නිකන් සරුංගලයක් හදලා යවනේ උන් ඉටිකොල වලින් නෙමෙයි හදා. කවුද මේ එයාපෝට් එකකින් යනවනේ? කවුද? අර හේෂා. අද? නෑ මේ අද නෙමෙයි මේ. අද කාර්යයට දාගන්න සරුංගලේ දාගන්න මේ තරම් සරුං කොහෙද යන්නේ? කොළඹ යන්නේ. කොළඹ. ඔන්න ඔක ලයික් එකක් දාන්න. ඔන්න ඔකට. ඒ අශෙන්ට. අද හවස 6ට මෙයාගේ වීඩියෝ එකක් තියෙනවලු. එහෙනම් අපි ඒකට යන්න. දැම්මනේ 6ට. ඒ තමයි එහෙම ඉන්නවා ඒක පෝස්ට් එක මේව කරගන්න. නම්බර. හරි මේ ලයිව් මම චැලෙන්ජ් එකක් කරනවා. මේක දැන් සිග්නල් එක දවසකට දෙපාරක් දක්මදින්න. රාමෙන් කාලා. මම කල්දින්. රාමෙන් කාලා. අඩෝ මල්ලි අමාරුයි බා සනයි කරත් දයිනා කෙනෙක් කියන චැලෙන්ජ් එක ඉන්නේ අපේ කොක්ක මිරානේ කතා කරා යාද මන්නේ ඇගේ ආයේ යෝගට් එකක් තියනවා ආයේ බලමු කොහොමද අපි හරි මේ අම්මේ කාලේ නේද මේ කාලේ මේ බඩේ අම්මේ නේද අපි මේක ඔන්නේ මොකද ඒක කරනවා මේක අම්මේ කියන්නේ මේ සරකලේ කරනවා මම කවදනේ යන විදිහ අපි කරනවා